අගහිඟකම් නිසා පාසල් නොයන මාතලේ ප්‍රදේශයේ ජීවත් වන දරුවන් පිරිසක් ගැන අපි ඔබට වාර්තා කළා. වාර්තා කිරීමෙන් ඔබට ගොස් ඒ දරුවන්ට පිහිට වෙන්න අපි කටයුතු කළා. එයිනුත් නොනවති ITN ප්‍රවෘත්ති අංශයේ සමාජ සත්කාර වැඩපිළිවෙලේ තවත් පියවරක් ඉදිරියට තබන්නට පසුගියදා අපට හැකි වුණා. ඒ පිළිබඳව මේ වාර්තාව ගෙන එන්නේ ඉන්දික වීරකෝන්. වගකිය යුතු ජාතික මාධ්‍ය ආයතනයක් විදිහට ITN අපි පසුගියදා නාවුල දිස්ත්‍රික්කයේ අගහිඟකම් නිසා පාසල් නොයන දරුවන් පිරිසක් පිළිබඳව ඔබට වාර්තා කළා. වාර්තා කිරීමෙන් ඔබට ගිහිල්ලා ඒ දරුවන්ගේ අඩුපාඩුකම් මගහරවා ගන්නට අඩුපාඩුකම් සපුරාලන්නට අපි කටයුතු කළා. මේ ඒ සත්කාරයේ දෙවෙනි පියවර. මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ගමේ ජීවත් වන දරු පිරිසක් ගැන අපි ඔබට ප්‍රවෘත්ති තුලින් වාර්තා කළා. මේ පිළිබඳව රටේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. බොබැල්ල කනිෂ්ඨ විද්‍යාලය තෑගි බෝග කරපින්නාගත් සංවේදී මිනිසුන්ගෙන් පිරෙන්න පටන් ගත්තා. අපි කීප වරක්ම ඒ පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන ආවා. පසුගියදා කටුගස්තොට මාහියාව ශ්‍රී ධර්මරාජ පිරිවෙනේ එක්සත් අන්‍යෝන්‍යාධාර සමිතියේ සංවේදී මිනිස්සු එකතු වෙලා කදමලු බැඳගෙන නාවුල බොබැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් බලන්න නෑගම් ආවා. අත පිරෙන්න හිත පිරෙන්න පුංචි දරුවන්ට තෑගි බෝග ලැබුණා. බොහෝම සතුටින් ඔවුන් ඒවා බාර ගන්නකොට මාධ්‍ය ආයතනයක් ලෙස අප කළ පුංචි දේ මල්පල දැරුවා කියලා පුදුමාකාර සතුටක් අපේ හිතට දැනුණා. පාසලේ සීලෝම ළමයින්ට පාසල් බෑග්, කවකටු පෙට්ටි, පොත්පත් විතරක් නොවේ. පිරිමි දරුවන්ට පාසල් යන්න කමිස පවා ඔවුන් ලබලා දුන්නා. මේවායි මිල ගණන් ඔබට සඳහන් නොකළේ වඩා වටින්නේ වාණිජ පරමාර්ථ නොව පිවිතුරු සිතුවිලි නිසායි. එයින් නොනවති ඉගෙන ගන්න දක්ෂ එහෙත් අගහිඟකම් වලින් කරවටක් ගිලුණු දරුවන් 4 දෙනෙකුට ශිෂ්‍යත්ව 4ක් ඔවුන් ලබා දෙන්නත් කටයුතු කළා. කටුගස්තොට ශ්‍රී ධර්මරාජ පිරිවෙනේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ සංඝරත්නයේ පිරිවරාගෙන මේ පුංචි උත්සවයේ මුලසුන අරගත්තා. ඉස්කෝලේ යන්නතෝ ඵලයන් මේනට ඵලයන් කුඹරට කියලා එහෙම තමයි සමහර අම්බලතාවත් කළා සමහර ගෙවල් වල කටයුතු කරා. ඒනන්ද බොහෝ ළමයි සතියක් පාසා ගියොත් සති දෙකක් පාසල් යන්නේ. මේ ඉස්කෝලේට මේ ලැබිච්ච දේවල් වලින් 80%ක් විතර ලබලා දෙන්න කටයුතු කරපු ස්වාධීන රූපවාහිනී මාධ්‍යයට මේ දරුවන්ගේ සහ හැමෝගෙම ස්තුතිය මම පිරිනමනවා. ප්‍රධාන අනුශාසක කේ.ඩී. ප්‍රේමචන්ද්‍ර මහතාත් අනුශාසක අසේල වික්‍රමසිංහ මහතාත් මේ සත්කාරයේ මූලිකත්වය ගැන කටයුතු කළා. ඔබ සැමට බොහොම පින්. අද තමයි මේ වගේ තෑග්ගක් මට හම්බුනේ. මට ගොඩක් සතුටුයි. මගේ අම්මයි තාත්තයි කුලි වැඩ කරනවා. මම බලාපොරොත්තු වෙනවා මම ටීචර් කෙනෙක් වෙනවමයි කියලා. කැලේ පිපිලා කැලේටම පරවෙන සුවඳ කුසුම් මල් හොයාගෙන ගිහිල්ලා රටටම හඳුන්වලා දෙන්න ITN ප්‍රවෘත්ති අංශය කිසි දවසක මැලි වෙන්නේ නැහැ. ඒ පාට පක්ෂ ભેදයකින් තොරව දුකට උනන කඳුලක පාටක් නොමැති බව ITN හොඳින් වටහාගෙන ඇති නිසායි.